ජීවිතේ අපිට ශක්තිමත්ම කෙනා කවුද? ඕනම කෙනෙකුට ඇහුවොත් ශක්තිමත්ම කෙනා වෙන්නේ තමන්ගේ ආදරණීය තාත්තා, අප්පච්චි. ජීවිතේ ළඟ ඉඳගෙන දුර දැක දැක දුර පෙන්න පෙන්න ඉන්න කෙනා තමයි තාත්තා. අපි නොදකින ලෝකය දකින කෙනා තාත්තා. අපිට නොපෙනෙන ලෝකය පෙනෙන කෙනාත් තාත්තා. තාත්තා හරියට වෙහෙරක් වගේ. තාත්තා හරියට කෙතක් වගේ. වෙහෙර ළඟට ගිහිල්ලා අපි කොච්චර දුක කියනවද? පුදුම කියන්නේ. ඒ වෙහෙර නොසෙල්වි ඒ දුක අහගෙන ඉඳලා අපේ හිතට සැනසෙන දෙනවා. සැනසෙල්ල දෙනවා. කෙතක් කියලා කියන එක කුඹුරක් න ะ. එක වී ඇටයක් වපුරවුවොත් කොච්චර වී ලැබෙනවද? අස්වැන්න ගන්න දවසේ ඇත්තරම අප්පච්චිට විතරක් නම් ඒ අස්වැන්න නෑ. ඒ සියලු අස්වැන්නෝ නෙලා ගෙනවි දෙන්නේ අපිටමයි. අපිට සැනසෙල්ල දෙන්න අප්පච්චි කොච්චර ළඟ ඉඳලා කටයුතු කරනවද? කොච්චර කටයුතු කරනවද? ඒ නිසා ජීවිතේ ශක්තිමත්ම කෙනා අපි හැමෝටම අපේ ආදරණීය අප්පච්චි. අප්පච්චිලා කැමතිම නැති දෙයක් තියෙනවා. ඒක දරුවන්ට දෙන්නම ආස නැහැ. දෙන්න කැමතිම නැහැ. හරිම අකමැති අප්පච්චිලා දෙන්න එක. ඔබ දන්නවද දරුවන්ට අප්පච්චි කෙනෙක් දෙන්න අකමැතිම මොකක්ද කියලා? අප්පච්චි දරුවෙකුට දෙන්න කැමැතිම දේ තමයි දුක. අප්පච්චිලා විඳින දුක කවදාවත් දරුවෙකුට දෙන්න මේ ලෝකේ ඉන්න කොයි අප්පච්චිවත් කැමති වෙන්නේ නැහැ. ඒකයි ඒ අය හැමදාම දුක උලගෙන ඉන්නේ. පපුවේ තියෙන ඉන්ද්‍රිය හැම දිනාගෙම එකයි. මතක තියාගන්න. හදවතට දැනෙන දුක, හදවතට දැනෙන දේ කොච්චර වෙනස්ද කියලා සීකරගන්න. හදවතට දැනෙන වේදනාව කොච්චරක්ද කියලා අවබෝධ කරගන්න. පුදුම කියලා කියන්නේ අම්මලා දරුවන් වෙනුවෙන් දුක කියන කොටත් අනනවා. සමහරට හිතන්න මෙහෙම ඔබේ දරුවා වැරද්දක් කරලා ගෙදරට ආවොත් ඒ වැරද්ද අම්මට ආරංචි වෙලා තිබුණොත් අම්මා සමහරට ඔබට බනි. බයින කොටත් අම්මා අඩයිනේ. ඇත්තටම අඩනවා. ඒ වැරද්දම තාත්තට ආරංචි වුණාට සමහරට තාත්තා බැන්නත් අඩන්නේ නෑ. තාත්තලා එහෙමයි. පුදුම කියන්නේ දරුවන්ට පේන්නේ නැති වෙන්න අප්පච්චිලා අඬන තැන් ජීවිතේ කොච්චර තියෙනවද? කොච්චර තියෙනවද? ඒකයි අප්පච්චිලා කැමතිව නැත්තේ දරුවන්ට දෙන්න දුක කියන එක. ඒ නිසා හැම තාත්තා කෙනෙක්ම වෙහෙරක් වගේ නිවිලා, වෙහෙරක් වගේ ගොඩ නැගිලා, වෙහෙරක් වගේ ශක්තිමත් වෙනවා. හැම අප්පච්චි කෙනෙක්ම දරුවෙකුට දුක නොදී කෙතක් වගේ අස්වැන්න දෙන්න දුර දකිනවා. ජීවිතේ නම් මෙයයි නොකියා මට කියා දෙන්නේ ආදරණීය අප්පච්චිමයි. ඒ නිසා අප්පච්චි කියලා කියන කෙනාමයි මගේ ජීවිතේ ශක්තිමත්ම කෙනා. අප්පච්චි හැරුණකොට මට මේ ලෝකේ වෙන ශක්තිය දෙන කෙනෙක් නෑ. ඔබට තෙරුවන් සරණයි.